ආයි කොහොමද? ඔන්න අපි අදත් ආව අලුත් වීඩියෝ එකකින්. අපි දැන් ඉන්නේ බිබිල ලුණුගල පාරේ. අද අපි යන්න හදන්නේ ලුණුගල බේසම බලන්න. ඒකට බේසම් වල කියලා තියෙනවා. එතන ආරක්ෂිත නාන ස්ථානයක්. ගොඩක් කට්ටිය යන තැනක්. ගොඩක් ප්‍රසිද්ධයි එතන. අපි එතනදී හම්බ වෙමු එන. ඔන්න එහෙනම් අපි පටන් ගත්තා අපේ බේසම් වලට යන ගමන. අපි දැන් මේ ලුණුගල ටවුන් එක මැදින් යන ගමන් ඉන්නේ. ලුණුගල ටවුන් එකත් ගොඩ ලස්සනයි. ඉත තමයි පොඩ්ඩක් මදි ඉතින් වාහන පාර දෙපැත්තෙම ගහලා තියෙනවා. ගොඩක් අමාරුයි ඉතින් ටවුන් එකෙන් යන්න. මොනවා වුණත් ටවුන් එක ඉතින් ගොඩක් ලස්සනයි. ලුණුගල ටවුන් එකේ ඉඳන් බේසම් වලට කිලෝමීටර් 4ක් තියෙනවා. අපි දැන් මේ ලුණුගල ටවුන් එක පහු කරලා යන ගමන් ඉන්නේ. පාර දෙපැත්තේ ගොඩක් ලස්සනයි. පස්සර පැත්තට එද්දි මේ තේවත් එහෙමත් බලා ගන්න පුළුවන් අපිට. තේවත් ගොඩක් ලස්සනයි. ඉතින් තේවත්තක් මැදින් යද්දි පාර ලස්සනක් තියෙන්නේ. අපිට ඉස්සරහන් තමයි බේසම් වලට යන පාරට හැරෙන්න තියෙන්නේ. මෙන්න මෙතනින් දකුණට හැරිලා තමයි බේසම් වලට යන්න තියෙන්නේ. පාර අයිනෙම මේ බෝඩ් එකක් ගහලා තියෙනවා. මේ පාරේ ඉස්සරහට යන්න ඕන ටිකක්. ඒකවල තමයි බේසම් වල හම්බ වෙන්නේ. පාර අයින රබර් වත්කුත් ඔයාලට පේනවා. අද පොඩි වැහි අඳුරකුත් තියෙනවා. වහිත් ගන්න අපි හෙට යද්දි. ගොඩක් ලස්සනයි මේ පාර දෙපැත්ත. ලස්සන තැන් තියෙනවා. ගොඩක් ලස්සනයි. ඉතින් ඔයාලත් එද්දි තමයි මේක බලා ගන්න පුළුවන්. ඔන්න අපි දැන් ආවා බේසම් වලට යන තැනට. බයික් එකේම දාලා අපි යන්නේ බේසම් වල ගාවට. පියන් උඩාට අට්ටිය උඩා නානවා වගේ. උඩට යන්න ඕන පොඩ්ඩක්. ඇයි පොට්ටයක් තියෙනවා බා? එවුණා? බෑග් එකේම තියන්න පොට්ටයක් තියෙනවා. ඒක හොඳයි. ඔන්න දැන් ඉතින් වැස්සත් බය නැහැ. වැස්සට ඉන්න තැනක් තියෙනවා. ඒ නිසා දැන් ඉතින් වැස්සත් අවුලන්නේ නැහැ අපිට. අපිට උඩහට යන්න විදියක් නැහැ. තාම උඩහ කට්ටියක් නාන ගමන් ඉන්නේ. දැන් මෙතනත් ලස්සනයි උඩක්. පල්ලෙහා පැත්තේ මේ බේසමට උඩට යන්න ඕන. ඔයාලට පේන උඩ පැත්තේ කට්ටියක් ඉන්නවා. ඉතින් පොඩ්ඩක් කළා ඉඳලා තමයි ඒ කට්ටිය නාලා ඉවරුනාම තමයි අපිට යන්න වෙන්නේ බේසම් වල තියෙන තැනට. පොඩ්ඩක් පරක් වුණා. ඒ කට්ටිය නාලා ඉවර වෙනකන් ඉන්න උනා අපිට. දැන් තමයි උඩට යන්නේ. උඩට යන්න නම් ඉතින් මේ ගල දිගේ තමයි යන්න වෙන්නේ. ඔන්න දැන් අපි උඩටම ඇවිල්ලා ඉන්නේ. ඉස්සරහම් පේන්නේ බේසම් වල තමයි. ඉන්නකෝ අපි ළඟටම ගිහිල්ලා පෙන්නන්න බේසම් වල. ඔන්න අපිට පිටිපස්සෙන් තියෙන්නේ අපේ ගමනාන්තයේ වෙච්ච බේසම් වල. මෙතන ගොඩක් ප්‍රසිද්ධ ආරක්ෂිත දියනාන ස්ථානයක් කියලා. ඔයාලට බැලුවමත් පේනවා ඒක. ආ පොඩ්ඩක් උඩට යන්න පුළුවන් ඇල්. අපි උඩට ගිහිල්ලා බලමු තාම පොඩ්ඩක්. අපි එනම් මෙතන පස්සේ ඇවිල්ලා බලනකම් පොඩ්ඩක් බේසම් ඇල්ලි උඩට ගිහිල්ලා බලමු. උඩ කොහොමද දන්නේ නැන්නේ. අපි ගිහිල්ලා බලමු උඩ පැත්තට. උඩ පැත්ත කොයි වගේද කියලා. ඔන්න අපිට උඩට ආවට පස්සේ අපිට තවත් අර බේසම වගේම ලස්සන තැනක් හම්බ වෙනවා. මෙතන අර තැනට වැඩිය ටිකක් අමුතු ලස්සනක් තියෙන තැනක්. ලස්සන වතුරු පාරක් එක්ක ලස්සනට පිහිටලා තියෙන දියැලක් මෙතන. වැඩි උසකින් නෙමෙයි තියෙන්නේ.
ඒ වුණාට මෙතන ගොඩක් ලස්සනයි. ඔයාලටත් මෙතන විනෝද වෙලා යන්න එන්න පුළුවන්. ඔයාලගේ ගෙදර අයත් එක්ක යාළුවොත් එක්ක ඇවිල්ලා පන්නයක් කරන් ඉන්න ලස්සනම තැනක් මේක. මෙතනින් ගොඩක් උඩට යන්නේ නැහැ. මේ කියන්නේ වැස්සක් එනවා. වතුර වැඩි වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි පල්ලෙහා බේසමට යන්න. ඔයාලට ලුණුගලාවට ඉන්න කෙනෙක් නම් මෙතනට ඇවිල්ලා යන්න පුළුවන්. ඒ නැත්නම් දුර කෙනෙක්ට උනත් ඇවිල්ලා යන්න පුළුවන්. ලස්සන තැනක් මෙතන. බලලා පවුලේ කට්ටියත් එක්ක ඇවිල්ලා විනෝද වෙලා. විශේෂම දේ තමයි ඔයාලා අරන් එන කිසිම දෙයක් මේ දාන්න එපා. මොකද අපිට වගේම ඉස්සරහා පරම්පරාවටත් අපි බලන්න දෙයක් ඉතුරු කරන්න ඕන. අපි මෙතන පොලිතින් දාලා විනාශ කරලා දැම්මොත් ඉස්සරහට ඉන්න පරම්පරාවේ කාටවත් මේ වගේ ලස්සන බේසම් වැල්ලක් බලන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි ගේන දේවල් අරගෙන මෙතන දාන්න නැතුව යන්න ඕන. නැත්තම් මේ තියෙන සුන්දරත්වය නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් අය ගෙනාව පොලිතින් එහෙම මේ හවට දාලා ගිහිල්ලා තියෙනවා. දෙන්න නාන්න කියලා තමයි හදන්නේ බේසමේ. බේසමේ කවර බේසම වලේ. බේසම කවර බේසම නෑනේ. හරි. එහෙනම් අපි නානකම් පොඩ්ඩක් බලයින්. හරිද? ඔන්න ඉතින් ගමන් මහන්සි නැති වෙන්නත් එක්ක අපි දෙන්න පොඩ්ඩක් නාන්න කියලා හිතුවා. මෙතන වතුරත් ගොඩක් සීතලයි. මොකද ගලා යන වතුරක් නේ. කිසි බයක් නැතුව නාන්න පුළුවන්. මොකද ගොඩක් ගැඹුරු නෑ. ඒ නිසා ඉතින් කිසි බයක් නැතුව නාන්න පුළුවන්. මොකද ගොඩක් ගැඹුරු නැති නිසා. ගොඩක් ඉතින් නිදහස් මෙතන වටේම ලස්සන view එකක් තියෙනවා. ගොඩක් ලස්සනයි. ඒ වගේම වතුරත් ගොඩක් සීතලයි. මෙතනට බේසම කියලා නම ඇදිලා තියෙන්නේ මේක බේසමක හැඩයක් ගන්න නිසා. අපි කියන්නේ ඔයාලටත් එන්න මෙතන බලන්න. මෙතන ගොඩක් ලස්සනයි. බැලුවමත් ඔයාලට පේනවා ගොඩක් ලස්සනට තියෙනවා. ඉතින් පවුලේ ඇත් එක්ක ඇවිල්ලා නාලා විනෝද වෙලා යාළුවෙක් එක්ක උනත් ඇවිල්ලා පොඩි අඩියක් එම ගහලා පන්නයක් කරන් යන්න පුළුවන් කොල්ලන්ට උනත්. ඉතින් එන්න මේට ඇවිල්ලා බේසන් ඇල්ල බලලා විනෝද වෙලා යන්න. තව මේක උඩටත් මේ වගේ තැන් තියෙනවා කියලා කියනවා. අපිට එක තැනක් අපි පෙන්නවා මේකට උඩින් තියෙනවා. තව ගොඩක් උඩහට තැන් තියෙනවා කියලා කියනවා. උනාට අපි හෙට යන්න ගියේ නෑ. ඔයාලට උනත් නිදහසේ උඩ පැත්තට උනත් ගිහිල්ලා බලන්න පුළුවන්. අපිට වැස්ස නිසා අපි තීරණය කරා එතනින් උඩහට යන්නේ නැහැ කියලා. ඔයත් ෆන් එකක් ගන්න ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එන්න ඕනි තැනක් තමයි මේ බේසන් ඇල්ල කියන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් එන්න මෙතන බලන්න. අපිටත් වතුරට බැස්සට පස්සේ වෙලාව ගැන නම් කිසිම ගාණක් නම් තිබ්බේ නැහැ. බේසම වලේ ඇවිල්ලා නාලා බලලා ලස්සනයි මෙතන. ඔයාලත් එන්න බලන්න එන. එහෙනම් අපි අදට යනවා බේසම් වලේ. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ඉතින් අපි බේසන් ඇල්ලෙන් යනවා. ඔයාලත් එන්න මෙතන බලන්න අනිවාර්යෙන්. ගොඩක් ලස්සනයි. එහෙනම් අපි ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.